සුබ දවසක්. ඔන්න විශේෂ වූ දෙයක් සම්බන්ධව ඉතාලියෙන් ඔබට කියන්නට ආවා. මේ වෙනටත් මම ඔබව මීට දවස්කට පෙර දැනුවත් කළා උපාලි මහත්මයා ගැන. පතෙන්තේ චී බරවාහන ලයිසන් එක. නැත්තම් CQC එක වෙන එකක්. ඒක නැත්නම් බරවාහන ලයිසන් එක ගැන කතා බහ කරන්න බෑ. ඒ ගැනත් කතා කරන්නත් එක්ක උපාලි ධර්මසිරි මහත්මයා හම්බෙන්න ආවා ඔහුගේ නිවසට. මම ඉන්නේ ඔහුගේ නිවසේ. ආයිබෝන් උපාලි මහත්මයා. ආයිබෝන්. ඉතින් උපාලි මහත්මයා ගැන බොහෝ කරුණු කාරණා කතා කරන්න තියෙනවා. ඔහු ලංකාවේ මම ඔබට කිව්වා ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් කියලා. ඒ ගැන පොඩ්ඩක් කතා බහ කරනවා නම් ලංකාවේ කොයි පළාතේද? ඔබතුමාගේ වෘත්තිය මොකක්ද? මම ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය. ලංකාවේ ඉන්න කාලේ නම් ආරක්ෂක අංශේ වසර 19ක් විතර වැඩ කරා. ඊට පස්සේ 2011 වර්ෂේ තමයි යුද්ධයට අවසානයෙන් පස්සේ තමයි ඉතාලියට ආවේ. වෙඩි වෙදිච්ච රණවිඩිය. ඔව් ගැන කතා බහ කරද්දී අපිට තිබ්බේ එකම ගැටලුව තමයි මේ ලයිසන් එක සම්බන්ධව. ඇයි අපිට ලයිසන් එක ගන්න බැරි? ඒකට තියෙන අපේ හිතේ බියක්. ඉතාලි භාෂාව ඉගෙනගෙන ඉතාලි පාසලකට ගිහිල්ලා ලයිසන් එක ගන්න පුළුවන්ද කියලා ඉතාමත් අපි මේ අසතුටකින් තමයි ඉන්නේ. හැබැයි එතුමා ඒ අභියෝගේ බාර ගන්නවා. ඒ අභියෝගේ බාර ගන්න විතරක් නෙමෙයි. ඒ අභියෝගේ බාර අරගෙන තවත් අභියෝගයක් තියෙනවා ඔහුට. අපි වගේ ඩ්‍රයිවිං ලයිසන් එක නැති අයට ඔන්න අවස්ථාවක් ලබා දෙන්න. ඔහුගේ ඒ දැනුම ඔබට ලබා දෙන්න. ඉතින් ඒ ගැන කතා බහ කරන්නට ඕන විශේෂයෙන්ම අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මොකද්ද මේ පතෙන්තේ චී කියන්නේ? ඒ වගේම CQC කියන්නේ? ඇත්තම මුලින්ම ඉස්සුදී මාව හම්බෙන්න ආවට පතෙන්තේ චී එක කියන්නේ යුරෝපයේ ගත්තොත් ඉතාලිය ගත්තොත් එහෙම ලවරෝ එක ලවරෝ පතෙන්තේ එක. ඇත්තටම මේක දැන් අපේ කට්ටිය ගොඩක් ගන්න මේකට බයෙන් ඉන්නවා. ඒ කියන්නේ භාෂාව මදි අපිට මේක කරගන්න බෑ තේරෙන්නේ නැහැ කියලා මේ ගොඩක් කට්ටිය බය කරලා තින්නේ අපේ අයව. නෑ සරලයි ගන්න පුළුවන් පැහැදිලිවම බොහොම සුළු දෙයක් තියෙන එක ක්‍රමවේදයක් තියෙන එක අවබෝධ කරගන්න අල්ලගන්න තියෙන්නේ ගන්න පුළුවන්. මම කිසිම ගුරුවරයෙක් නැතුව මාස 4ක වගේ කෙටි කාලයක් තුල කිසිම ගුරුවරයෙක් ගාවට යන්නේ නැතුව ලර්නර්ස් එකකට ඇතුළකටවත් යන්නේ නැතුව මම මාස 4ක් මේ විභාගය කරලා පතෙන්ටි චී එක ගත්තා. එතකොට මේක අපේ කට්ටිය ගොඩාක් ප්‍රශ්න මැති වෙන ඉතනවා. මේකේ පාඩම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට කුවිස් එහෙම නැත්නම් පේපර් ප්‍රශ්න පත්‍ර විශාල සංඛ්‍යාවක් තියෙනවා කියලා. නෑ හරි සරලයි. එන්න සම්බන්ධ වෙන්නකෝ ගන්න පුළුවන්. හරිම සරලව ගන්න පුළුවන්. මම මේ වෙද්දි පතෙන්තේ චී එකට මාර්තු මාසේ කණ්ඩායමක් බඳව ගත්තා. WhatsApp මාධ්‍ය ඔස්සේ කට්ටියට ගෲප් ක්ලාස් කරනවා. දැනට එයාලා සියලු දෙනාම විභාගෙට සූදානම්. මේ මාසේ අන්තිම අගෝස්තු මුලට එයාලා විභාගෙට පෙනී සිටිනවා. ඒ වගේම මට දෙවනි අභියෝගය තිබ්බා CQC certificato formazione del conducente රියදුරු වෘත්තීය පුහුණු කාඩ් පත ලබා ගන්න. ඉතින් ගොඩක් කට්ටිය මාවත් බය කරා මුල් ආරම්භයේ මගේ හිතවත්තු ඒ ගැන ආරංචි වුණාට නෑ ගන්න නම් බෑ ඕක try කරාට වැඩක් නෑ කියලා. හැබැයි කිසිම ගුරුවරයෙක් නැතුව මම ඒකත් මාස 4ෙන් මාස 8 9 යනකොට මම විභාගෙත් කරලා ඉවරයි. දැන් මේ මොහොත වෙනකොට ඒ සියලු දේ මාස 7 තියෙනවා. එතකොට මට ඒකත් මම මගේ ක්‍රමවේදකින් මම ඉගෙන ගත්තේ. ඒ ක්‍රමවේදේ මට ඔයාලා අතර බෙදා ගන්න පුළුවන්. මම කියනවා ඔයාලට බය වෙන්න එපා. මීට අවුරුදු 25ක 30කට එහා පැත්තේ කරපු රස්සා අපේ කට්ටිය පවත්වාගෙන ආපු රස්සා තමයි නැවත කරගෙන යන්නේ. බලන්න අත්මි දෙන්න. යුරෝපයේ සමාවෙන්න වර්ධවා තේරුම් ගන්න එපා. මොකද යුරෝපයේ රැකියා එකම ආකාරයක තමයි. හැබැයි වරප්‍රසාද වල පඩි වල වෙනසක් තියෙනවා. නැත්තම් සැලකිල්ලේ ගත්තොත් එක සමානයි. අපේ ලංකාව වගේ නෙමෙයි. නමුත් වරප්‍රසාද වල පඩි වල වෙනසක් තියෙනවා. ඒකින්ද රියදුරු බලපත්‍රයට සම්බන්ධව ආසාවෙන් ඉන්න අයට, එයාට උනන්දුවක් තියෙන අයට මම කියනවා ඔය රස්සා වලින් අත මිදිලා පොඩි මාස 5ක විතර කැපවීමක් කරන්න නේද සූදානම් වෙන්න. ඔන්න සූදානම් වෙන්න. අපි ඔබව දැනුවත් කළා. ඊයේ දවසේම එතුමා එක්ක සාකච්ඡා කළා. එතුමාගේ ලයිසන් එක ගැන ඔතෙමා කිව්වනේ. මෙතන පෙන්වන්න පුළුවන්කම තියෙනවා අපි මෙතන පෙන්නමු. එතුමා විශ්වාසයෙන් කියන මාස කීපයක් තුල ඉඳන් ඔහුගේ ඒ චී පතෙන්තේ ලයිසන් එක ගන්නවා. ඒ වගේම CQC ලයිසන් එකක් ගන්නවා. එතුමා එක කතා බහ කරද්දී එතුමාට ගුරුවරයෙක් හිටියේ නැහැ. ඔහුගේම හැකියාවෙන් ඔහුගේම දක්ෂතාවයෙන් තමයි එතුමා පතෙන්තේ එක ලබා ගන්නේ. ඔන්න ඒක මේ විශ්වාසනීයව අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නේද? ඔව් මේක තමයි මගේ ලයිසන් එක. මේක තමයි මගේ ලයිසන් එක. එතකොට මේකේ පිටිපස්සේ ඒ මං කරපු සියලු දේ සඳහන් වෙලා තියෙනවා.
බන්න මං හිතනවා පැහැදිලිව තියෙනවා. මේ රිදුරු බලපත්‍රය ගැන රිදුරු සම්බන්ධ අවබෝධයක් තියෙන අය මේක දන්නවා. ලොකු දෙයක් නෑ. මේක අර මිත්‍යා මතයක් මිත්‍යා බයක් තියෙන්නේ. ඉතින් අපිට පොඩි බයක් තිබ්බනේ විභාගය කරන්න අමාරුයි ලේසි නෑ කියන එක. හැබැයි එතුමාගේම ක්‍රමවේදයකට ඔන්න ඔබට උගන්වන්නට ලෑස්ති. ඒ සම්බන්ධව කොහොමද මේක දැන් මම හිතන්නේ සැප්තැම්බර් වෙද්දී එතුමාගේම ගුරුව හරුකම් මැද 12 දෙනෙක් යනවා නේද? ඔව් දැනට 10 දෙනෙක්ගෙන් 12 දෙනෙක්ගෙන් විතර වගේ කණ්ඩායම මගේ ගාව දැනට ගෲප් ක්ලාස් එකක් වශයෙන් මම කරනවා. ඒ සියලු දෙනාම මේ වෙනකොට මං හිතනවා ඒක යුරෝපයේ වාර්තාවක්. හේතුව මොකද මාස උපරිම 6ක් ඇතුළත 10 දෙනෙක් විතර කණ්ඩායමක් එකවර එළියට එනවා. මං හිතන්නේ යුරෝපයේ වාර්තාවක්. ඒ වගේම ඒ අතර කාන්තාවකුත් ඉන්නවා. මං හිතනවා මුළු යුරෝපෙම හැබැයි නිවැරදි කිරීම වලට යටත්ව මම දැනුවත් නෑ. ඒක නිවැරදි කිරීම වලට යටත්ව මං හිතනවා පැහැදිලිවම වාර්තාවක්. මොකද මෙහි යුරෝපෙම ඉගෙනගෙන යුරෝපෙම ට්‍රයල් පෙන්නලා රීතුරු බලපත්‍රයක් ගන්න මං හිතනවා පළවෙනි අවස්ථාව පළවෙනි කණ්ඩායම බොහොම කෙටි කාලයක් ඇතුළතයි. කෙටි කාලයක් ඇතුළත පළවෙනි කණ්ඩායම එතුමාගේ ගුරු හරුකම් මැද ඉතාලියේ පතෙන්ත් එක ගන්නවා. ඉතින් ඔබට සම්බන්ධ වෙන්න ඕන නම් එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. කොහොමද සම්බන්ධ කරගන්නේ? ඔව් මම මගේ නම්බරේ ඔයාලට සඳහන් කරන්නම්. 379යි 288යි 0141 379යි 288යි 0141. ඉතින් සුම් තාක්ෂණය ඔස්සේ ලෝකේ ඉතාලියේ කොහේ සිටියත් ඔබට පුළුවන් ඔබ සම්බන්ධ කරගන්න. මම හිතන්නේ අපිට පුළුවන් වෙයි මොහු කියන කාරණාව පිළිබඳව සත්‍යයක්ද නැද්ද කියලා තව මාස කිහිපයකින් තවත් ඔබව දැනුවත් කරන්න. හැබැයි මම හිතනවා විශ්වාසවන්තව ඔහුගේ පතෙන් දෙක දැක්කට පස්සේ ඔවුන්ගේ ගුරු ගෝල භාර්යව මෙතනත් ඉන්නවා කීප දෙනෙක්ම අපි ඔව්ව සම්බන්ධ කරගන්න බලමු. හැබැයි විශ්වාසයෙන්ම නාපෝලියේ වාර්තාවක් මම හිතන්නේ ඉතාලියේ වාර්තාවක් තියෙනවා බව ඇත්තටම විශ්වාසයක් තියෙනවා එතුමාගේ කතා බහ කිරීම තුළ සහ එතුමාගේ උනන්දුව තුළ. ඉතින් ඔබටත් පුළුවන් සම්බන්ධ වෙන්න. දැනුවත් කරන්න මම හිතන්නේ විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් නේද මේ ගෝලියෝ පැහැදිලිවම පොඩි සතියෙන් සතිය අරමුණු වෙනස් නොවන මාස 5ක 6ක කාලයක් එකම අරමුණක ඉන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ රැකියාවට අමතරව පැයක් එකමාරක් දවසකට ඒ වෙනුවෙන් පාඩම් කරන්න පේපර් එකක් පාඩම් කරගන්න හැකියාව තියෙන අයට අනිවාර්යයෙන්ම මාස 5ක 6ක කාලයක් හොඳට ඕම ඇති. ඔයාලට මාව සම්බන්ධ කරගන්න ඕන නම් මට ඔයාලට අවස්ථාවක් දෙන්න පුළුවන්. මගේ දැනට සෑම සතියකම අඟහරුවාදා සිකුරාදා රාත්‍රී 9ට පැය දෙකක් මගේ ක්ලාස් එක තියෙනවා. ඔයාලට ප්‍රෝවා එකක් හැටියට මගේ ක්‍රමවේදය මොකද්ද? ඔයාලට යම් අවබෝධයක් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මගේ නම්බර එකට කතා කරන්න. මට ඔයාලට අවස්ථාවක් දෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න ගෲප් එකට. හොඳයි. ඉතින් චී පතෙන්ත් එක ගැන කතා කළා වගේම චී කිව්චී ගැනත් මෙතුමා ගැන අපි දැනගමු. ඒක කොහමද විභාගය අමාරුද? නෑ විභාගේ අමාරු නෑ. ගොඩක් කට්ටිය බයෙන් ඉන්නවා මේක ගන්න බෑ ගොඩක් අමාරුයි කියලා. නෑ ගන්න පුළුවන්. ගොඩක් කට්ටියට පතෙන්ත් චී එක තියෙනවා. හැබැයි ෆැක්ටරි එකට යන්න බෑ. යන වාහන දිහා බල ඉන්නවා. මට මේක නෑනේ කියලා. නෑ ගන්න පුළුවන්. එන්න ඉදිරිපත් වෙන්න බය අරගන්න. එන්න සම්බන්ධ වෙන්න. පැහැදිලිවම මේක බොහොම කෙටි කාලයක් ඇතුළත ඔයාලට ගන්න මට පුළුවන් උදව් කරන්න. හොඳයි. ඉතින් එතුමා විශ්වාසයෙන් ඔබට කියනවා ඔබතුමාව සම්බන්ධ කරගන්න. සූම් තාක්ෂණය ඔස්සේ ලෝකේ කොහේ සිටියත් ඔබට පුළුවන් පතෙන්ත් එක ගන්න. එතුමා සම්බන්ධ කරගන්න. හොඳයි. ඉතින් චී පතෙන්ත් එක බරවාණි ගන්නවා වගේම චී QC විභාගයේ වෙනුවෙන් ඔන්න එතුමා සූදානම් තව සති 2-3කින් ආරම්භ කරන්නට. ඉතින් එතුමාව සම්බන්ධ කරගන්න. ඉතින් පළවෙනි කණ්ඩායම අගෝස්තු මාසයේ සැප්තැම්බර් වෙද්දී එතුමාගේ ඒ ගුරු හරුකම් මැද චී පතෙන්ත ඒ බරවාහන ලයිසන් එක ලබා ගන්න. ඉතින් අපි මිරුසරහරා දැනුවත් කරන්න කී දෙනෙක් එතුමාගේ ගුරු හරුකම් මැද ලයිසන් එක ගත්තද කියලා. ඉතින් ඒ විශ්වාසයක් මම හිතනවා ඒ විශ්වාසය තාවුඩ කරයි. ඉතින් අවසන් වශයෙන් මොනවද කියන්නේ? ඇත්තම කිව්වා වගේම තව GQC එක උපරිමය සති 2-3ක වගේ කාලයක් ඇතුළත පටන් ගන්නවා. ඒ සම්බන්ධව උනන්දුවක් තියෙන අය පහත මගේ නම්බර එකට සම්බන්ධ කරගන්න. ඒ වගේම මගේ පළවෙනි පතෙන්ත් චී එකේ කණ්ඩායම විභාගේ ලියපු ගමන් මෙයාලගේ ප්‍රතිඵල ඔයාලට ගේනවා. ඉතින් මා එක්ක සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ ඉඳන් ඇවිල්ලා තමන්ගේම උත්සාහයෙන් කැපවුණු අර බෑ කියන පතෙන්ත් එක චී පතෙන්තේ බර වාහන ලයිසන් එක. ඒක ගත්ත අපේම පුරවැසියෙක් වෙන උපාලි මහත්මයා මේ මොහොතේ අපි සම්බන්ධ කරගත්තේ. ඉතින් ඔබටත් පුළුවන් එතුමාව සම්බන්ධ කරගන්න සෝම් තාක්ෂණය ඔස්සේ. ඉතින් GQC එක අනිවාර්යයි.
ඒ වගේම චී පතෙන්තික. ඉතින් චී පතෙන්තික සඳහාත් TQG සඳහාත් ඔබට එතුමා හරහා සම්බන්ධ වෙලා ඔබගේ සීනය සැබෑ කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝන්. අයිබෝන් බොහොම ස්තුතියි කට්ටියම මේට මාව හම්බෙන්න ආවට. ඔයාලට ආරාධනා කරනවා කිව්වා වගේම කට්ටිය ඉදිරිපත් වෙන්න කියලා. ඇවිල්ලා අතදා බලන්න. බය දුරු කරගන්න. බොහොම ස්තුතියි සියලු දෙනාට.